හායි කොහමදාලට ඉතින් අද මාත් එක්ක රස්මරස බටර් කේක් එකක් බේක් කරගමුද? පොඩ්ඩක් උනක් තනියම කේක් එකක් බේක් කරගන්න පුළුවන් වෙන තරමට සරලවම අද මම ඔයාලට මේ කේක් එක බේක් කරගන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් බලමු මේ රස්මරස කේක් එක බේක් කරගන්නේ කොහොමද කියලා. මම මෙතනදි සඳහන් කරන්නේ කේක් කිලෝ එකක් හදාගන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය. අපිට අවශ්‍ය වෙනවා බිත්තර ගෙඩි 6ක්, ඒ වගේම බටර් 250ක්, සීනි 250ක්, ඒ වගේම පිටි 250ක්. පළමුවෙන්ම අපි බිත්තර සුදු මද සහ කහ මද වෙන් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ සුදු මද සහ කහ මද වෙන් කරගනිද්දී බිත්තර සුදු මද මිශ්‍රණයට කහ මද එකතු වුණොත් එහෙම අපිට සුදු මද එක අවශ්‍ය ප්‍රමාණයට බීට් කරගන්න බැරි වෙනවා. ඒ නිසා හරියම ප්‍රවේශමෙන් මේ ටික වෙන් කරගන්න ඕනේ. දැන් අපි කාමන උෂ්ණත්වයේ තියාගත්ත බටර් ග්‍රෑම් 250 බෝල් එකකට එකතු කරගෙන ඒක බීට් කරගන්න අවශ්‍යයි. ඔයාලට මේක ෆෝක් එකකින් හරි හෑන්ඩ් බීටර් එකකින් හරි බීට් කරගන්න පුළුවන්. එක චුට්ටක් බීට් වුණාම අපි ග්‍රයින්ඩ් කරගත්ත සීනි ටික ටිකෙන් ටික එකතු කරගන්න ඕනේ. සීනි ටික ඔක්කොම එකවර අපි එකතු කරගන්න නැහැ. සීනි ටිකක් එකතු කරගෙන ඒක හොඳින් මික්ස් වුණාම ඊටු සීනි ටිකත් එකතු කරගෙන සීනි ඇට් බටර් එකේ දිය වෙනකම්ම මේක හොඳින් බීට් කරගන්න ඕනේ. මේ සීනි ටික දිය වෙලා බටර් එකේ කලර් එක චේන්ජ් වුණාම අපි මේකට වෙන් කරගත්තු කහ මද එකින් එක එකතු කරගන්න ඕනේ. කහ මද ටිකත් ඔක්කොම එකවර එකතු කරගන්නේ නැතිව අපි මේකට බිත්තර කහ මදත් එකින් එක තමයි එකතු කරගන්නේ. ඉතින් මේ බිත්තර කහ මද එකතු කරන අතරෙම අපි මේකට වැල්ලා තේ හැඳි එකමාරකොත් එකතු කරගෙනම හොඳින් බීට් කරගමු. ඉතින් මේ වීඩියෝ එකේ පේන විදිහට බටර් එකේ කලර් එක වෙනස් වෙනකම්ම ඔයාලා මේක හොඳින් බීට් කරගන්න. දැන් අපි වෙන් කරගත්ත සුදු මද ටික බෝල් එකට එකතු කරගෙන ඒකත් හොඳින් බීට් කරගන්න ඕනේ. අපිට මේකටත් ගෑරුප්පුවක් හෝ හෑන්ඩ් මික්ස් එකක් යොදාගෙන මේක හොඳින් බීට් කරගන්න පුළුවන්. ඔයාලා බිත්තර ටික භාජනයේ අනිත් පැත්ත හැරෙවුවම වැටෙන්නේ නැති පදම වෙනකම්ම හොඳින් බීට් කරගන්න. එතකොට අපේ කේක් එක අපිට හරියම සොෆ්ට් විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ පේන පදමට බිත්තර සුදු මද එක හොඳින් බීට් කරගන්න. දැන් අපි අපේ කේක් ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් එලාගෙන අපේ කේක් ට්‍රේ එක රෙඩි කරගමු. දැන් අපි පිටි 250ට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරගෙන ඒක හොඳින් මික්ස් කරගෙන හලන ගමන්ම අපේ බටර් මික්ස්චර් එකට එකතු කරගන්න ඕනේ. ඉතින් පිටි ටික ඔක්කොම එකතු කරගෙන අපේ බටර් එක හා පිටි එක හොඳින් මික්ස් වෙනකන් අපි මේක මික්ස් කරගන්න ඕනේ. ඔයාලා මෙහෙම මික්ස් කරගනිද්දී ස්පැචුල එකක් හෝ හැන්දක් ආධාරයෙන් එක පැත්තකට විතරක් මේක මික්ස් කරගන්න. හැම පැත්තකටම මික්ස් කරගන්න එපා. ඉතින් කේක් හදද්දී අපි මේ බටර් හා පිටි එක මිශ්‍ර කරගන්නේ එක පැත්තකට විතරයි. දැන් අපි බටර් එක හා පිටි එක හොඳින් මිශ්‍ර වුණාම ඒකට අපි හදාගත්තු බිත්තර සුදු මදකින් හැන්ද එකතු කරගෙන එක පැත්තකට හිමින් කලවම් කරගෙන මේකත් මික්ස් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මේ බිත්තර සුදු මදක එකතු කරගෙන මික්ස් කරගද්දී වේගයෙන් මික්ස් කරගන්න එපා. මොකද බිත්තර සුදු මදක ඉක්මනින් දිය වෙන්න බලනවා. එහෙම වුණොත් අපේ කේක් එකේ පදම වරදිනවා. ඒ නිසා ඔයාලා බිත්තර සුදු මද එකතු කරගෙන කලවම් කරද්දී ඔත තද කරන්නේ නැතුව හරිම සැහැල්ලුවෙන් හිමීට කාලය අරගෙන මේක මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම බිත්තර සුදු මද ටික ඔක්කොම එකතු කරගෙන හදාගත්තු කේක් බැටර් එක. දැන් මම හදාගන්නේ පින්ක් කලර් කේක් එකක් නිසා මම එකට කලරින් පොඩ්ඩක් එකතු කරගෙන ඒකත් හොඳින් මික්ස් කරගන්නවා.
දැන් අපි හදාගත්තු කේක් බැටර් එක කේක් ට්‍රේ එකට එකතු කරගන්න ඕනේ. ඉතින් ඊට කලින් අපි අපේ oven එක ප්‍රීහීට් කරගෙන තියාගන්න ඕනේ. දැන් තියෙන්නේ අපිට මේ හදාගත්තු කේක් බැටර් එක සෙල්සියස් 170 විනාඩි 50ක් oven එකේ බේක් කරගන්න. ඉතින් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා.